කොහොමද කට්ටිය අයිබෝන් මට හිතුණා අද ඔයගොල්ලොත් එක්ක වෙනස් විදිහේ දෙයක් බෙදා ගන්න ඕනේ කියලා. මට හිතුණා අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කොහොමද මෙහි බ්‍රේක් ඩවුන් ප්‍රොසෙස් එක යන්නේ කියලා. මෙහි එන ගොඩක් අයට මෙකැනිකල් ෆීල්ඩ් එකේ ගොඩක් අයට බ්‍රේක් ඩවුන් කියන ඔප්ෂන් එක හම්බෙන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ටත් ඒ ඔප්ෂන් එක හම්බුනොත් අනිවාර්යෙන් ඒ ඔප්ෂන් එක ගන්න. මොකද ඒ ඔප්ෂන් එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. මොකද්ද මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියන කතාවෙන් කියවෙන්නේ? ඔයා සාමාන්‍යයෙන් අපි හිතමු එළිය වාහනයක් කරනවා කියලා. ඔයා එතනට ගිහිල්ලා එතන ගන්න තීරණත් එක්ක ඔයාගේ දැනුම මාර විදියට අප්ඩේට් වෙනවා. දැන් මම මෙහි ඇවිල්ලා අවුරුදු 3 වල කිට්ටු වෙනවා. ඒ අවුරුදු 3ට කිට්ටු වෙන්නම මම බ්‍රේක් ඩවුන් කරනවා. ඒ කරපු ටිකෙන් මට සෑහෙන්න මගේ දැනුම අප්ඩේට් වුණා. ඉක්මනට තීරණ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ ගොඩාක් දේවල් මගේ හොඳ අතට ආවා. ඒ වගේම තමයි හොඳ ඉන්කම් එකක් හම්බුණා. මට හිතෙනවා ඕගොල්ලොත් එක්ක ඒ කතාව ෂෙයා කරගත්තා නම් හරි කියලා. සාමාන්‍යයෙන් මේ ට්‍රක් එකක් කරනවාම විදි දෙකක් තියෙනවා. එකක් කෝල් අවුට්, අනිත් එක තමයි බ්‍රේක් ඩවුන්. මොකද්ද මේ දෙකේ වෙනස? සාමාන්‍යයෙන් අපි වැඩ කරන අවර්ස් වලදී ට්‍රක් එකක් එළිදි කැඩුනහම අපි ඒකට කියනවා බ්‍රේක් ඩවුන් කියලා. ඒ කියන්නේ මගේ වර්ක්ෂොප් එකේ නම් මම වැඩ කරන්නේ උදේ 7:00ට හවස 5:00 අතර. ඒ අතරතුරේදී ට්‍රක් එකක් එළිදි කැඩුනහම මම එතෙන්ට යන්නේ බ්‍රේක් ඩවුන් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදියට. ඒ වගේම තමයි හවස 5:00 උදේ 7:00 අතරදී ට්‍රක් එකක් කැඩුනහම එළියේදී මම එතෙන්ට යන්නේ කෝල් අවුට් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදියට. මොකද මේ දෙකේ වෙනස? අපි බ්‍රේක් ඩවුන් එකකට ගියාම අපිට අමතර ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කෝල් අවුට් එකකට ගියාම අපිට අමතර ගෙවීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපිට කෝල් අවුට් එක වාසි බ්‍රේක් ඩවුන් එකට වඩා. මම ඔයගලන්ට කෝල් අවුට් එක පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒක තමයි වාසිම සහගත දේ. සාමාන්‍ය කෝල් අවුට් එකක් එන්නේ කොහොමද? මොනකක්ද ඒකේ ප්‍රොසීඩියර් එක? සාමාන්‍යයෙන් අපි හිතමු හවස 5:00 පස්සේ ට්‍රක් එකක් එළිදි කැඩුනහම ඒ ට්‍රක් එකේ ඩ්‍රයිවර් හෝ කස්ටමර් කෝල් එකක් දෙනවා අපේ කෝල් සෙන්ටර් එකට. අපේ කෝල් සෙන්ටර් එකෙන් බලනවා මේක ඉලෙක්ට්‍රීෂියන්ට අදාළ එකක්ද නැත්නම් මැකැනිකල් කෙනෙක්ට අදාළ එකක්ද කියලා. ඊට පස්සේ කෝල් සෙන්ටර් එකෙන් මට කෝල් කරනවා. මට තියෙනවා වර්ක්ෂොප් ෆෝන් එකයි වර්ක්ෂොප් එකෙන් දීලා තියෙන බ්‍රේක් ඩවුන් යූට් එකයි. දැන් වර්ක්ෂොප් ෆෝන් එකට මට කෝල් එකක් එනවා. මෙන්න මෙහෙම ට්‍රක් එකක් ඇවිල්ලා තියෙන බ්‍රේක් ඩවුන් වෙලා තියෙනවා. මෙහෙමයි මේකයි ප්‍රශ්නේ. ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්නයක් තියෙන්නේ. ගිහලා තැනත් එක්ක ලොකේෂන් එකත් එක්ක ඩ්‍රයිවර්ගේ ඩීටේලුයි කස්ටමර්ගේ ඩීටේලුයි ඒ ඔක්කොම මට හම්බෙනවා. ඊට පස්සේ කස්ටමර්ගේ ඩීටේල් හම්බුනාම මම එකපාරටම යන්නේ නැහැ එතනට. යන්න කලින් මට චෙක් කරන්න දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ කස්ටමර් අපිත් එක්ක අපේ වර්ක්ෂොප් එකත් එක්ක අපේ කම්පැනියත් එක්ක ඉන්න රෙගුලර් කස්ටමර් කෙනෙක්ද? එහෙම නැත්නම් ඒ කස්ටමර්ගේ account එක අපිත් එක්ක active account එකක්ද කියලා අපි අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. මොකද අපි ගාව තියෙනවා රෙකෝඩ් එකක් ඇල්ෆබෙට් අකුරු පිළිවෙලට තියෙන කම්පැනි නම කිව්වට පස්සේ අපි ඒකේ චෙක් කරලා බලනවා මේ කම්පැනිය අපිත් එක්ක ඇක්ටිව් කස්ටමර් කෙනෙක්ද කියලා. ඇක්ටිව් කස්ටමර් කෙනෙක් විතරයි නම් පමණක් විතරයි නම් අපි යන්නේ, නැත්නම් අපි යන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට ETA එකක් දෙන්න ඕනේ, estimate time එකක් දෙන්න ඕනේ, එතෙන්ට යන්න පුළුවන් time එක දෙන්න ඕනේ. ගිහිල්ලා අපි ට්‍රක් එක fix කරන්න ඕනේ. ඒ වගේම තමයි මට ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ. දැන් අපි call out එකක් ආවට පස්සේ අපිට තියෙනවා booking sheet කියලා එකක්. අපි ඒක fill කරගන්න ඕනේ අපි විසින්ම. ඊට පස්සේ කෝල් එක ආවම අපි ට්‍රක් එකේ රීජෝ එක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ තියෙනවා බ්‍රේක් ඩවුන් යූට් එක. ඒකට ගියාට පස්සේ අපේ මයිලේජ් එක ලියා ගන්න ඕනේ අපි පිටත් වෙන්න කලින්. ඊට පස්සේ අපි ආවට පස්සෙත් අපේ මයිලේජ් එක ලියා ගන්න ඕනේ මෙන්න මේ තැන් වල. ඊට පස්සේ කෝල් අවුට් එක අපිට ආපු වෙලාව අපි මේ බුකින් ෂීට් එක ලියා ගන්න ඕනේ කෝල් අවුට් එක අපිට ආපු වෙලාව ඒ තැන් වල. ඊට පස්සේ තව තියෙනවා අපි බ්‍රේක් ඩවුන් තියෙන තැනට ගියේ කොයි වෙලාවෙද, ඊට පස්සේ කම්ප්ලීට් කරේ කොයි වෙලාවද බ්‍රේක් ඩවුන් එක. ඊට පස්සේ අපි අපේ ගෙදරට ආපු වෙලාවත් අපි ලියා ගන්න ඕනේ. ඒ වගේම තමයි ට්‍රක් එකේ ඩීටේල් ගද්දි අපිට ට්‍රක් එකේ ස්පීඩ් එක ලියා ගන්න ඕනේ. ඒ වගේම හාබෝ එක හරි ඊ රෝඩ් එක හරි අපි ලියා ගන්න ඕනේ. ඒ වගේම C of expiry date එක ලියා ගන්න ඕනේ. ඔයගොල්ලෝ හාබෝ හරි ඊ රෝඩ් එක හරි දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට කමෙන්ට් එකක් දාන්නම් අප ඔයගලන්ට. මේ ඒ ඩීටේල් ටික ලියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි බ්‍රේක් ඩවුන් එකකට මේ කෝල් අවුට් එකකට යනකොට අපි හිතමු අපි කෝල් අවුට් එකට අපිට ගත වෙන්නේ සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් කියලා. අපි කෝල් අවුට් එක අපි හිතමු උදාහරණයක් විදිහට හෙඩ්ලයිට් බල්බ් එක මාරු කරන්න යනවා රැයට. ගිහිල්ලා මට යන්නේ විනාඩි පැයක් යන්නේ. හැබැයි අපිට charge වෙනවා පැය 3ක්. ඒක තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ඒකේ තියෙන වාසිය. අපි විනාඩි 10ක වැඩකට ගියත් විනාඩි 5කට වැඩකට ගියත් අපිට පැය 3කට ඒගොල්ලෝ ගෙවනවා normal rate එකට අමතරව
1.5 අපිට ඒගොල්ලෝ ගෙවන අපේ කම්පැනියෙන් අපිට ගෙවන 1.5 පැය 3කට අපි විනාඩි 5කට ගියත් අපිට ඒ ගාන පැය 3කට ගෙවන. ඒක තමයි මේකේ තියෙන වාසිය. මම ඔයගලන්ට අර කලින් කිව්වේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ඉන්කම් එකක්. අපි දැන් සතියක් ඉන්නවා මේකේ. මේ on call සතියක් ඉන්නවා. අපේ ඉලෙක්ට්‍රීෂියන්ලා 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනා එක සතිය ගානේ වර්ක් මාසේ කරන්න ඕනේ. එතකොට අපි ඉන්න සතියට අපිට අමතර දීමනාවක් allowance එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් දවසට ඩොලර් 30 ගානේ allowance එකක් හම්බ වෙනවා. මේ ගියන ගණන් සාමාන්‍ය කම්පැනියෙන් කම්පැනිට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය roughly නිව්සීලන්ත වල වෙන්නේ මේ කතාව. මට මේ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මේක හොඳ opportunity එකක්. ඔයගොල්ලෝ මෙහි එනවනම් හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ subject එක ගැන හොඳ income එකක් ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් අමාරු වැඩක්. හැබැයි හොඳ වැඩක්. ඒ කියන්නේ හොඳ income එකක් ගන්න පුළුවන්. සමහරවිට රැයට යන්න වෙනවා. මට උපරිම ඇවිල්ලා තියෙනවා එක දවසට call out 3-4 දුන් නිදා ගන්න ඉන්නේ සමහරවිට එක සතියයි මේක තියෙන්නේ. ඒක හැබැයි හොඳ income එකක් ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඕගලන්ට මේ chance එක આવොත් අනිවාර්යෙන් කරන්න. මෙහෙ ඇවිල්ලා මේ chance එක ආවොත් අනිවාර්යෙන් මම නම් කියන්නේ ඒ chance එක ගන්න හොඳ දෙයක් ඒක. දැන් මම මේ විස්තර ටික ඔයගොල්ලන්ට ගෙනාවේ මේක ඇත්තටම ඔයගොල්ලෝ නිව්සීලන්ත හරි ඕස්ට්‍රේලියා හරි මොනෑම රටකට යනවා නම් මේ වගේ chance එකක් આવොත් අනිවාර්යෙන් ගන්න. මම හිතනවා ඕස්ට්‍රේලියාවත් මේ procedure එකම තමයි යන්නේ කියලා. නිව්සීලන්ත වල ගොඩක් තැන්වල මේ procedure එක තමයි යන්නේ. ඔයගොල්ලෝ නිව්සීලන්ත එන්නේ ඉන්න කෙනෙක් නම් මෙහි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ chance එකක් આવොත් ගන්න. මොකද හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මෙහි රටවල් මේ වගේ රටවල් වලට එන්නේ සල්ලි හම්බ කරන්නනේ. එතකොට අපි තරුණ අය තාමත් කියන්නේ ලොකු වයසක් නෑ අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මේ කාලය තුලදී අපිට හොඳ ඉන්කම් එකක් හොයාගන්න පුළුවන් මාසයක් ඇතුළත. ඒ කියන්නේ හොඳ ඉන්කම් එකක් හොයාගන්න පුළුවන් අපේ මේ වයසේදී. අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. මෙහි ඇවිල්ලා මහන්සි වෙන්න වෙනවා. මම අර කලින් කිව්වා වගේ සමහර දවස්වලට නිදා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එක සතියයි ඒ කට්ට කන්න ඕනේ. ඔබ හොඳ ඉන්කම් එකක් සාමාන්‍ය සතියක පඩියක් වගේ හම්බ වෙනවා. ඒක හොඳයි. සමහර සති තියෙනවා මේ බ්‍රේක් ඩවුන් කෝල් අවුට් මුකුත්ම නැති සතිත් තියෙනවා. හැබැයි ඒ වුණාට allowance එක හම්බ වෙන නිසා ඒකත් වාසිය අපිට. ඒ ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න උනේ. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. subscribe කරන්න, like කරන්න, comment එකක් දාලා තියාගන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ජය වේවා. Thank you.